දළදා වහන්සේ සමග බැඳුණු පුරාවෘත මෙන්ම විස්මිත කතන්දරද බොහොමයක් වනවා. දළදා වහන්සේ ගැන ඔබ දන්නවද? සාමාන්‍ය පුද්ගලයෙකුගේ ජීවිත කාලය තුළ ස්ථිරදත් 32ක් පිහිටනවා. මේවා හැඩයෙන් අසමානයි. නමුත් බුදුන් වහන්සේගේ දත් හැඩයෙන් හා දිගින් එක සමානයි. මේ නිසා සමදත්ත කියද උන්වහන්සේගේ දත් හඳුන්වනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් 23 වන ලක්ෂණය වන්නේ එයයි. එනම් චත්තාලිස දන්ත නමින් මෙය හැඳින්වෙනවා. මේ ආකාරයට සමව පිහිටි දත් 20 බැගින් සර්වඥයන් වහන්සේගේ උඩු හා යටි හනුවේ සමදත්ත 40ක් පිහිටනවා. දළදා මාලිගාවේ තැන්පත් කර ඇත්තේ උන්වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේයි. දළදාව යන නාමයෙන් ආමන්ත්‍රණය කරන්නේ දල නම් ඇතුන්ගේ දත් යන පදය අනුයමින්. මහාචාර්ය ජේ.බී. දිසානායකයන් පවසන්නේ දල යන පදේ සිංහල වචනයක් බවත් එය පාලියේ ධාටා ලෙසිනුත් සකුබසින් දංෂ්ට්‍රා යන වචනෙන් බිඳන බවයි. දත් ඇන්දේ තිබෙන විශේෂ දත් 4කට ධාටා යන පදේ ව්‍යවහාර කරන අතර ඉන්න එකක් තමයි වාම ශ්‍රී දළදාව. 1818 උඩරට කැරැල්ල හමුවේ දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීම පිණිස මොණරවිල කැප්පෙටිපොළ දිසාවට බාර වූ අවස්ථාවේදී කරඬු තිබූ ආකාරය පිළිබඳව පොත්පත්වල සඳහන් වනවා. ඒ අනුව පිටතින් ඇති විශාල කරඬුව දෙවන විමල ධර්මසූරිය රජු විසින් කර වූ අතර එහි රන් ආලේප කිරීම කීර්ති ශ්‍රී රජු විසින් සිදු කොට තිබෙනවා. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු විසින් රිදී ආලීපිත කරඬුවක් ශ්‍රී විජය රාජසිංහ රජු විසින් රන් සහ මැණික් ඔබ වූ කරඬුවක්ද පූජා කොට තිබෙනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් පූජා කළ කුඩා කරඬු දෙකත් අවසානයේදී හේමමාලා කුමරිය විසින් දළදා වහන්සේ වඩම්මවාගෙන ඒමේදී බහලු කුඩා කරඬුවත් ඒ අතර වනවා. එම වසරේ වෙසක් මස මුල් සතියේදී දළදා ප්‍රදර්ශනයක් හඟුරක් එත අරත්තන රජමහා විහාරයේදී පවත්වා ඇති බව වැඩිදුරටත් සඳහන් වනවා. මේ අතර දළදා වහන්සේ ඇසින් දුටු අයෙකු සඳහන් කර තිබුණේ මෙහෙමයි. කහට පැහැමුසු කහ පැහැකින් යුත් මේ දන්ත ධාතුන් වහන්සේ අඩි 2-3ක් තරම් සමීපයේ සිට තමන්ට දැකගත හැකි වූ බව. දන්ත ධාතුන් වහන්සේ දඹරන් තහඩුවකින් ඔතා සුරක්ෂිතව තිබූ අයුරුත් එය පිටතින් අගනා මුතු මැණික්, වෛරොඩි, දියමන්ති ආදී ගවසා තිබූ බවත් ඔහුත් වැඩිදුරටත් සඳහන් කොට තිබෙනවා. දර්ශනීය හා මහාර්ග කුඩා කරඬුවක් තුළ දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර තිබුණා. ඒ කරඬුවේහි මරකත මාණික්‍ය, රත්න මාණික්‍ය හා දියමන්ති අතිශය කලාත්මක අයුරෙන් ඔබ්බවා තිබුණා. මේ කරඬුව ඊට වඩා තරමක් විශාල ස්වර්ණමය කරඬුවක් තුල බහා තිබෙන ආකාරය දැක ගන්නට පිළිවන්. ඒ කරඬුව සරුව පිත්තල බඳු දෙකකින් ආවරණය කළ මස්ලින් රෙද්දකින් ඔතා තවත් කරඬුවක බහා ඇත. එක්බිති 3 වැනි කරඬුවක්ද තැන්පත් කර ඇත්තේ ඉහත පැවසූ අයුරින්මයි. 4 වැනි කරඬුව තුල දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර තිබුණා. එය උසින් අඩි 1.5ක් පමණ වනවා. මේ කරඬුව චෛත්‍යයක හැඩය දරනවා. දන්ත ධාතුන් වහන්සේ රැඳි කරඬුව හැරුණු විට තවත් කරඬු 3ක් තුල එය බහා තිබෙනවා. එවිට සියලු කරඬු ප්‍රමාණය 7කි. ඒ සියලු කරඬු හැඩයෙන් දාගැබක ස්වරූපයක් ගන්නාසේ නිර්මාණය කර ඇති බවයි සඳහන් වන්නේ. බාහිර කරඬු තනා පූජා කරන ලද්දේ විමල ධර්මසූරිය රජතුමා විසින්. වර්තමානයේදී ඒ අයුරින්ම දන්ත ධාතුන් වහන්සේ කරඬු 7ක තැන්පත් කර තිබේද. මේ පිළිබඳ සමාජයේ විවිධ අදහස් පවතිනවා. බුරුමය සහ ඉන්දියන් රජය විසින්ද දළදා වහන්සේ වෙනුවෙන් කරඬු කිහිපයක්ම පූජා කර තිබෙන බවත් සඳහන් වනවා.